පාඩම් කරන්න තියෙන හොඳම විදිය ස්පේස් රෙපිටිෂන් කරන්න මේ හරහා සුපිරි මතකයක් තියාගන්න පුළුවන් එක්සෑම් එක වෙනකන් කියලා මම පුන වීඩියෝස් වල කියනවා. නමුත් මම තාම ඔයාලට කියලා නෑ මම කොහොමද ස්පේස් රෙපිටිෂන් භාවිතා කළේ කියලා. ඉතින් අද වීඩියෝ එකෙන් මම කියලා දෙන්නම් මම කොහොමද ස්පේස් රෙපිටිෂන් පාවිච්චි කරලා බොහොම ඇවරේජ් මට්ටමක හිටපු කෙනෙක් විදිහට අන්තිමට මොරටුව විශ්වවිද්‍යාලයෙන් කෙමිකල් ඉංජිනේරින් ෆස්ට් ක්ලාස් එකක් වෙනකන් ගියේ කියලා. මේ වීඩියෝ එකෙන් මුලින්ම මම O level කාලේ පාඩම් කරේ කොහොමද? ඒලවල් කාලේ පාඩම් කරේ කොහොමද සහ යුනිවර්සිටි කාලේ පාඩම් කරේ කොහොමද කියලා වෙන් වශයෙන් කියන්න. මේ කාල තුනේ පාඩම් කරේ විදි 3කට. නමුත් පදනම සමානයි. එහෙනම් O level වලින් ස්ටාර්ට් එක දෙමු. O level කාලේ මට මතකයි මම පාඩම් කරද්දි මට මාස්ටර් ස්ටඩි ටයිම් එකක් තිබුණා. පාන්දර 12 ඉඳන් 4 වෙනකම්. ඇයි ඒ වගේ යක්කු ගස් නගින වෙලාවක් තෝරගත්තේ කියලා ඇහැව්වොත් මට කියන්න තියෙන්නේ. ඒ වෙලාව තමයි මගේ දවසේ පැය 24න් සැනසීම මට වැඩක් කරගන්න පුළුවන් එකම වෙලාව. ඉතින් කරන්න දෙයක් නෑ මට ඒ කාලේ තිබ්බ choice එක. ඒ වෙලාවේ තමයි පාඩම් කරන්න සිද්ධ වුණේ. සහ පාන්දර නැගිටින එක මට somewhat okay. මාස්ටර් ස්ටඩි ටයිම් එකක් තෝරගද්දී අපි කාරණාවල් දෙකක් සලකනවා. පළවෙනි එක තමයි ඔයාගේ high alert high focus time එක වෙන්න ඕනේ. දෙවෙනි එක ඒ කාලය ඇතුළත කිසිම බාහිර බාධාවක් ඔයාට ඇති වෙන්නට බෑ. ඉතින් මේ දෙකම තෘප්ත වුණොත් විතරයි ඔයාගේ මාස්ටර් ස්ටඩි ටයිම් එකක් කියලා අපිට වෙලාවක් දවසෙන් වෙන් කරන්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙම නැතුව වෙලාවල් අපි යහපුලිස් තෝරගත්තා කියා පළ ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. ඉතින් O level කාලේ මම ඒ ටයිම් එකේ තමයි පාඩම් කරන්න වෙලාව විදිහට තෝරගත්තේ. එතනින් එහාට කොහොමද මම පාඩම් කරේ? අනිවාර්යෙන් ස්පේස් රෙපිටිෂන් තමයි කරේ. හැබැයි මම මේ වෙද්දි දන්නවා ස්පේස් රෙපිටිෂන් කිරීම සඳහා යම්කිසි ටූල් එකක් ඕනේ. ටූල් එක තමයි ෂෝට් නෝට් එකක්. මේ ෂෝට් නෝට්ස් විවිධාකාර තියෙනවා. උදාහරණයක් විදිහට fill in the blank ෂෝට් නෝට් එකක් වෙන්න පුළුවන්. නැත්නම් ෆ්ලෑෂ් කාඩ්ස් වෙන්න පුළුවන්. නැත්නම් Q&As විදිහට හදලා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් තනිකර මුකුත් නෑ වෙන නෝට් එකක් කෙලින්ම ඔළුවෙන් විතරයි හැමදේම කරන්නේ. එහෙම වෙන්නත් පුළුවන්. ඉතින් O level කාලේ මම භාවිතා කරේ මොනවද? මම O level කාලේ ස්පේස් රෙපිටිෂන් කරේ තනිකරම ඔළුවෙන් සහ Q&A. හැබැයි Q&A කරෙත් එක විදිහට මම පැහැදිලි කරන්නම්. මම මුලින්ම කියන්නම් කොහොමද මේ තනිකර ඔළුව විතරක් පාවිච්චි කරලා O level කාලේ ස්පේස් රෙපිටිෂන් කරේ කියලා. උදාහරණයකින් පැහැදිලි කරන්නම්කෝ. ඔන්න මම පාන්දර 12 ඉඳන් 4 වෙනකම් පාඩම් කරන ටයිම් එකේ විද්‍යාවේ සෛල ගැන පාඩම් කරගත්තා. හරි මොනවද සෛල තියෙන්නේ මොනවද මේකයි තියෙන්නේ කියලා අවබෝධ කරගත්තා. ඔක්කොම දැන් A to Z මම දන්නවා. හැබැයි දන්නවා නැචුරලිම ඕක හෙට දවසේදී අමතක වෙනවා. ඒක හැටි. එහෙම නොවීම සඳහා මම කරේ පාසල් යන්න ලෑස්ති වෙන ගමන් මම නිකන් මතක් කරා. සෛලේ මේව දේවල් තියෙනවා. සෛල බිත්තියේ තියෙනවා. සෛල බිත්තියේ කාර්යය මොකක්ද? සෛල ඇතුළට ගියහම තව තියෙනවා මයිටොකොන්ඩ්‍රියම තියෙනවා. ඒකේ මොනවද? න්‍යෂ්ටිය තියෙන එකේ කාර්යය මොකක්ද? සෛල ප්ලාස්මේ තියෙන එකේ මොකද වෙන්නේ? අර මේ විදිහට චිත්‍රණය කරලා ලස්සනට මවා ගන්නවා. විනාඩි 5න් විතර පැය 2-3ක වැඩ ටක් ගාලා මතක් කරගන්න පුළුවන්. ඔන්න ස්පේස් රෙපිටිෂන්. ඊට පස්සේ කරේ ඊළඟ දවසේ මම පාඩම් කරන්න ඉඳ ගන්නවානේ. අලුත් කොටසට යන්න කලින් මොකද්ද කරේ කියලා ටක් ගාලා ආපහු අර වගේම මතක් කරගන්න. විනාඩි 5ක් 10ක් උපරිමයි. ඉතින් ඊට පස්සේ තමයි ඊළඟ කොටසට යන්නේ. ඇත්තටම ඊළඟ කොටසට යද්දී අර මතක් කිරීම නිසා එන්ජින් එක charge වෙලා නිකන් සුපර් charge වෙලා පොඩි turbo mode එකේ තමයි ඉන්නේ. හොඳ අවබෝධය දීලා focus එක තැනක තියාගෙන වැඩ කරන්න පුළුවන්කම ලැබුණා. ඉතින් O level කාලේ ওই විදිහට තමයි කරේ ස්පේස් රෙපිටිෂන් තනිකර ඔළුවෙන් කරද්දී. ඒක තමයි මේන්ම මෙතඩ් එක. මම තව එකක් කිව්වා. මම Q&A මෙතඩ් එකක් පාවිච්චි කරා. හැබැයි මේක පොඩි වෙනස්කමක්. ඇත්තටම මම විසින් Q&A කරේ නැහැ. ඇත්තටම උනේ මම ගිය පන්තිවල Q&As කරා. ඒක කොහොමද කරේ මෙහෙමයි. මම ගිය විද්‍යාව පන්තියේ පාඩමක් කියවුණාට පස්සේ යුනිට් ටෙස්ට් එකක් තිබුණා. ඒ පේපර් එකේ MCQs 10ක් වගේ තිබුණා සහ රචනා ප්‍රශ්නයක් හෝ දෙකක් මගේ මතකයට අනුව තිබුණා. අද පාඩම ඉවර වුණොත් ඊළඟ සතිය අනිවාර්යෙන් යුනිට් ටෙස්ට් එක තියෙනවා. ඉතින් මේ නිසා ඒ යුනිට් ටෙස්ට් එක ටාගට් කරලා ඒ පාඩම මම මේ සතිය ඇතුළත පාඩම් කරා. එතකොට ඩේලි රෙකලෙක්ෂන්ස් උත් වෙනවා ඔටෝ පාඩම් කිරීම නිසා යුනිට් ටෙස්ට් එකක් තියෙන ඉඳ මගේ ඇත්තටම මේ විෂය අවබෝධය පිළිතුරු ලිවීමේ හැකියාවත් එහෙමම මැනුණා. ඉතින් මේ දෙක තමයි මේන්ලි මම O levels කාලේ පාවිච්චි කරේ. ඉතින් මේ පුහුණුවම ඇත්තටම ගලාගෙන යන ඉතුරු විෂයන් වලට විශේෂයෙන් ඉතිහාසය වගේ ඒවට. ඒකෙදිත් කරේ ප්‍රශ්නේ ඔක්කොම මේ පාඩමම ඒ ගුරුතුමිය කියලා දුන්නාට පස්සේ එයා දෙනවා ලොකු ප්‍රශ්න කිහිපයක්. ආයෙ නිකන් අපිට කියලා තියෙන අතන් දිග ගැරලා හැල් වගේ ලියන්න. ඔය පිටු භාගයේ පිටුවේ දෙකේ උත්තර බෑ. පිටු 3 4 අපි රචනා ප්‍රශ්නෙද ලිව්වා. ඒතකොට එහෙම ලිව්වහම සමහරලාට ප්‍රශ්න අහන්නේ තව එකක්. අන්තිමට යද්දී පළවෙනි ලෝක යුද්ධයෙන් පටන් ගන්න දෙවෙනි ලෝක යුද්ධයටත් ගිහිල්ලා ඉවරයි. හැබැයි ඒ එකතු කරගත්ත දැනුම පුදුම විදියට ඔළුවේ තිබුණා. ඉතින් අනිත් හැම විෂයක්ම වගේ මේ වගේ තමයි කරේ. එක්කෝ තනිකරම ඔළුවෙන් කරා, එක්කෝ Q&As විතරයි, එක්කෝ මේ දෙකේම කම්බිනේෂන් එකක්. ඉතින් විෂයන් 9 ওই විදියට තමයි හැසිරුනේ. ඉතින් ඔයා O level කරන කෙනෙක් නම් ඉතින් මගේ එක්ස්පීරියන්ස් එක මේකයි. මේක පාවිච්චි කරලා ඔයාට ගැලපෙන විදිහට ෂෝට් නෝට් එකක් පාවිච්චි කරන්න. හැබැයි මතක තියාගන්න අනිවාර්යයෙන්ම
ස්පේස් රෙපිටිෂන් කරන්න ඕනේ. ඒක විවිධාකාරයෙන් වෙන්න පුළුවන්, Q&A එකක් වෙන්න පුළුවන්, නිකන් මනසින් මෙනෙහි කරනවා වෙන්න පුළුවන්. ඒක අදාළ නැහැ. හැබැයි අනිවාර්යයෙන්ම ස්පේස් රෙපිටිෂන් කරන්න ඕනේ නැත්නම් පාඩම් කරාට ඒ දේවල් විභාගයේදී මතකයේ රැඳෙන්නේ නැහැ සහ ඒවල ඇත්ත සාරය ඒකේ රස දැනෙන්නේ නැති වෙනවා. එතකොට තමයි පාඩම් කරන එක ඉගෙන ගන්න එක කම්මැලි වෙලා එපා වෙලා යන්නේ. හරි. ඔන්න එනවා A level කාලයට. දැන් පොඩ්ඩක් මේක පොඩ්ඩක් රහ වැඩි වෙන්නයි යන්නේ. මොකද O level කාලේ මතකනේ මම පාඩම් කරේ මධ්‍යම රාත්‍රියේ සිට පාන්දර වෙනකම්. සාමාන්‍යයෙන් අම්මලා තාත්තලා වේවා නෑදෑයෝ වේවා ගොඩක් දෙනෙක් කියන්නේ පාන්දර නැගිටින්න ඕන පාඩම් කරන්න. නැත්තම් නිදි මරාගෙන පාඩම් කරන්න ඕනේ. මේ වගේ নানা ප්‍රකාර කතාවල් කියනවනේ. ඒතකොට ළමයෙක් බලන මාර කන්ෆියුස්. මම O level කාලේ පාන්දර නැගිටලා පාඩම් කරා. හැබැයි A level ආවට පස්සේ පාන්දර ඇහැරෙන්න තියා S2 අරගන්න බෑ උදේට. ඇත්ත. එහෙම වෙනවා. මොකද අපි මිනිස්සු යන්ත්‍ර නෙවෙයි. O level ඉවරුනාට පස්සේ A level පටන් ගත්තා ආයෙ ඔන්න මැෂින් එක ස්ටාර්ට් කරා කියලා එකපාර නැගිටලා පාඩම් කරන්න ඒව බැහැ. ඒ කාලවලට ඒ වාතාවරණයන්ට අනුව අපි පාඩම් කරන විදිය වෙනස් වෙනවා. අපි කවදාවත් අපිට against වැඩ කරන්නේ නැහැ. මම මේ වීඩියෝ එකක් කරා කියලා දෙන දෙයක් වුණත් ඔයා ඒ විදිහට ඒ ආකාරයෙන් භාවිතා කරන්න එපා. මම ඒ කියන දේ බේස් එක මොකක්ද? මම කිව්වා මාස්ටර් ස්ටඩි ටයිම් එකක් තියෙන්න ඕනේ. ඒකේ කාරණාවල් දෙකක් තෘප්ත වෙන්න ඕනේ. හරි. එහෙනම් ඒ කාරණාවල් දෙක මගේ ජීවිතය ඇතුලේ තෘප්ත වෙන්නේ කොහොමද? ඒ දේ විමසලා බලලා විතරයි ඒ ටෙක්නික් එක පාවිච්චි කරන්නේ. එහෙම නැතුව මෙයාත් පාඩම් කරලා තියෙන පාන්දර මමත් පාඩම් කරන්න ඕන පාන්දර. එහෙම කතාවල් නැහැ. ඉතින් ඒ ලෙවල් කාලේ මම පාඩම් කරේ මම වීකෙන්ඩ්ස් වල ක්ලාසස් ගිය නිසා සතියේ දවස් පහම මට ෆ්‍රී. ඒ හින්දා මම පාඩම් කරේ හවස 4 විතර ඉඳන් රෑ 10 අතර ටයිම් එකේ අතරින් පතර පොඩි කෑලි කෑලි විදියට කොටස් වශයෙන් මම පාඩම් කරා. ඉතින් ඔහොම තමයි මම ඒ ලෙවල් පාඩම් කරන්න ටයිම් එක සෙට් කරගත්තේ. මොකද ඒ ලෙවල් කාලේ අපේ ගෙදර පොඩ්ඩක් මම කියන විදිහට හැසිරුණා. මම කිව්වා මම පාඩම් කරනවා කියලා කට්ටියම කට වහගෙන හිටියා. ඉතින් ඒ කන්ට්‍රෝල් එක මට තිබුණ නිසා මට හවසේ ඉඳන් ඒ රෑ කාලේ වෙනකන් මට ඒ ටයිම් එක ෆ්ලෙක්සිබල් විදිහට හදාගෙන මට පාඩම් කරගන්න හැකියාව ලැබුණා. ඉතින් දැන් බලමු මම කොහොමද ඒ ලෙවල් කාලේ පාඩම් කරේ. ඒ ලෙවල් කාලේ මගේ රසායන විද්‍යා ගුරුතුමා කියලා දුපුරු විදිහට මම පාඩම් කරේ fill in the blank short note method එකේ. chemistry වල general chemistry, ඒකට physics වල main theory points ටික ඒ වගේ දේවල් පාඩම් කරේ fill in the blank short note method එකේ. ඒත් එක්ක මම ගණිතය විෂය ධාරාව හැදෑර වුණ නිසා ගණිතයේ තියෙන formulas අවකලන නීති තියෙනවා අනුකලන නීති තියෙනවා එතකොට වෘත්තයේ ඔය සරලේඛාවත මේක එක දේවල් තියෙනවා ඊට අමතරව කෙමිස්ට්‍රි ගත්තොත් ඕගනික් කෙමිස්ට්‍රි වල පරිවර්තන කරන්න ඕන විදිහ තියෙනවා ඉනෝගනික් වල මේ දැම්මොත් මේ පාට හැදෙනවා මේ ස්පාටක හැදෙනවා ඒ දේවල් ටික තියෙනවා ඒව ටික පාඩම් කරන්න fill in the blanks පාවිච්චි කරේ නෑ මම හැමදාම කියන දේ තමයි අපි ස්පේස් රෙපිටිෂන් පාවිච්චි කරන්න ඕනේ ඒක ලෝක නියතයක් හැබැයි ස්පේස් රෙපිටිෂන් භාවිතා කිරීම සඳහා භාවිතා කරන ටූල් එක ඒ විෂය අනුව ඔයා අනුව ඔයාලට ගැලපෙන විදිහට හදාගන්නට පුළුවන්. heavy theory කොටස් තියෙන තැන්වලදී මම පාවිච්චි කරේ fill in the blank short note එකක්. හැබැයි අර වගේ formulas තියෙදි විශේෂයෙන් ඕගනික් පරිවර්තන ඒව මේවා තියෙදි මම ඕවා පාඩම් කරලා පරිවර්තන කරන්න එහෙම කිසිම දෙයක් කරේ නැහැ. විශේෂයෙන් ගණන් හදද්දිත් අවකලන නීති තියෙනවා අනුකලන කරන්න ඕන විදි තියෙනවා. ඒවා කිසි දෙයක් එහෙම මතකයේ තියාගෙන ඊට පස්සේ කරන්න ගියේ නැහැ. මම කරේ A4 කොලයක් ගත්තා කොලේ දෙකට මැදින් නැමුවා. මොකක්ද නීතිය කියලා ලියාගෙන ඉතින් ඇත්තටම O level කාලේ ජ්‍යාමිතියටත් මේ ටිකම තමයි මම කරේ. ජ්‍යාමිතික නීති ටික ලියාගත්තා මේ කොලේ. ඊට පස්සේ කොලේ තියාගෙන තමයි මම ඒක බල බල තමයි ගණන් හදන්නේ. ඒතකොට ඕගනික් වල මේ පරිවර්තන කරද්දි මම කරේ පරිවර්තන කරන්න ඕනේ දේවල් ආරක දැම්මා මේක කරනවා මේක දැම්මම හයිඩ්‍රජන් එකක් හැදෙනවා මේ වගේ ඒ ඔක්කොම ටික කොලේ ලස්සන ලියාගත්තා. ඒ කොලේ ළඟ තියාගත්තා. ඔන්න පරිවර්තනය ගත්තා. දාන ඒවා ටික මොනවද ඊළඟ ප්‍රතිඵලය මොකද්ද කියලා බැලුවා. එහෙනම් මේකෙන් මේක දැන් මේක ගාමු මොකක්ද දාන්න. මේක දැම්ම හයිඩ්‍රජන් එක ගලව ගන්න ඕනේ හයිඩ්‍රජන් එක ගලවන්න පුළුවන් කියනවා. අන්න ওই විදිහට බල බල තමයි කරේ. මෙහෙම කරාම උනේ එකම තියරිය ආය ඇහි ගැටුණා. ස්පේස් රෙපිටිෂන්. එතකොට ඊට අමතරව එකක් බලද්දී ඔන්න හයිඩ්‍රජන් එකක් ගලවන්න හැටි බලන්න. ඒත් එක්කම ඊට උඩින් තියෙන පොඩක් ක්ලෝරින් යන ජලයෙන් එන්නේ. ඒකත් ඇහි වැඩිගෙන යන්නේ. ඉතින් ඇත්තටම ක්ලෝරින් එක දාද්දී ආය අමුතින් මතක මේ මෙහිම එකක් තිබ්බනේ කියලා. ඒක මේකනේ දාන්න පුළුවන් කියලා. ඉබේම මතක් වෙලා එනවා. A level කරන ළමයින්ට මම නිතරම කියන දෙයක් තමයි. පාඩම් කරලා එන්න එපා අභ්‍යාස කරන්න. අභ්‍යාස හරහා පාඩම් කරන්න. මොකද ඔයා ඉගෙන ගන්න A level වලදී මනින්නේ ඔයාගේ පුහුණු. O level කාලේ මනින්නේ ඔයා යම්කිසි දෙයක් දන්නවාද මෙහෙම දෙයක් මේ ලෝකේ තියෙනවාද කියලා දන්නවාද කියන එක විතරයි මනින්නේ. A level කාලේ මනින්නේ ඔයා යම්කිසි විෂය කොටසක් තියෙනවා නම් ඒක භාවිතා කරලා පුහුණුවක් තියෙනවාද කියලා. යුනිවර්සිටි එකේදී යම්කිසි විෂය ශාස්ත්‍රයක නිපුණත්වයෙන් යුතු පුද්ගලයෙක්ව හදනවා. ඉතින් ඔය කන්සෙප්ට් එක තමයි O level A level යුනිවර්සිටි වල බෙදලා තියෙන්නේ. හරි. ඉතින් A level වලදී බලන්නේ ඔයාලට පුහුණුව තියෙනවද කියලා. ඉතින් පුහුණුව තියෙනවද කියලා බලන්න නැවත යෙදිලා තියෙන්න ඕන. ගණන් හදනවා නම් හදලා තියෙන්න ඕන. ප්‍රශ්න වලට උත්තර ලියන්න ඕන නම් උත්තර ලියලා තියෙන්න ඕන. එහෙම නැතිව ඔයා පන්ති 4 5 6 කතාවකට ගියත්
ඒ සර් හදන හැටි බලන් හිටියා කියලා ඔයාට පුළුවන් වෙන්නේ නැහැ. යාළුවා හදන හැටි බලන් හිටියා කියලා ඔයාට පුළුවන් වෙන්නේ නැහැ. ඉතින් ඔයා තනියම යෙදිලා ඒ වැඩේ කරගන්නට ඕනේ. ඉතින් ඒක කරන්නේ පාඩම් කරලා නීති අවබෝධ කරගෙන ඔක්කොම කරගෙන නෙවෙයි. මොකක්ද නීතිය? ඒව ටික බල හදලා. ඉතින් A level කාලේ මම ස්පේස් රිවිෂන් කරේ ඔන්න ඔහොමයි. ඉතින් fill in the blank short note එක පාවිච්චි කරා ඇති heavy කොටස් සඳහා ඒ වගේම අපි කියමු formula notes පාවිච්චි කරා ඉතුරු දේවල් සඳහා. බල තමයි කරේ. පුහුණුවයි වැදගත්. අදාළ කොටස් ලේවලට දාගන්න. ඔන්න මම A level හොඳට පාස් වුණා. මොරටු විශ්වවිද්‍යාලයට ආවා. chemical and process engineering කරන්න පටන් ගත්තා. කොහොමද මම යුනිවර්සිටි කාලේ ස්පේස් රිවිෂන් කරේ? පාසල් කාලේ වගේ නෙමේ විශ්වවිද්‍යාලය කියලා කියන්නේ වෙනමම ලෝකයක්. තමා තනියෙන් ඉන්නේ. තමා වෙනුවෙන් තීරණ ගන්න හැකියාවක් ලැබෙනවා. වැඩි දෙමව්පිය මැදිහත්වීම සෑහෙන දුරකට අඩුයි. පියර් ප්‍රෙෂර් එක පළවෙනි වතාවට හොඳට තදින් දැනෙන්න පටන් ගන්නවා. ඒවා මැනේජ් කරගන්නවා. ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් හදා ගන්න හැකියාව ලැබෙනවා. මේ ගොඩක් අලුත් අත්දැකීම් වලට එකපාර ළමෙක්ව නැඹුරු වෙන තැනක්. ඉතින් මෙතනදී පාඩම් කිරීම සම්බන්ධයෙන් සියලු බල අධිකාරිය තියෙන තමා වෙත. දැන් ගෙදර හිටියනම් අම්මා කියනවා මොකද ඔය කරන්නේ පාඩම් කරන්නේ නැද්ද කියලා දඩුම ගානේ අහනවා. නමුත් මෙතනදී ගොඩක් වෙලාවට එහෙම අහන්න කවුරුත් නැහැ. සෙට් එක එකතු වෙලා වැඩ කරනවා නම් ඒ වෙලාවට එල්ලිලා වැටි කරොත් මිසක් එහෙම නැතුව කවුරුත් ඇඟිල්ලෙන් නෑ මේක කරන්න අර කරන්න කියලා විශ්වවිද්‍යාලයක් ඇතුලේ කියන්නේ බොහෝම කලාතුරකින් ඉංජිනේරින් ෆීල්ඩ් එකේ මම යුනිවර්සිටි එකේ හිටියේ. එතකොට මම කෙමිකල් ඉංජිනේරින් යුනිවර්සිටි එකේ කරේ. එතකොට ඒ අනුව මම ස්පේස් රිවොලුෂන් එකේ ඉගෙන ගන්න තියරි කොටස් සඳහා මම භාවිතා කරේ Q&A මෙතඩ් එක සහ pure brain. තනිකරම ඔළුවෙන් කිරීම 아무ත් දෙයක් නෙවෙයි. යම්කිසි තියරි කොටසක් ගත්තා රෝල් කලමන් කරා වගේම තමයි නිකම් මෙනෙහි කරන නිකන් ඉන්නකම කොහොමද උනේ කොහොමද මේක උනේ කොහොමද මේක උනේ කොහොමද කියලා. විශේෂයෙන් ඉංජිනේරින් කරනදී යම්කිසි තියරි එකක් ගත්තාම මෙලෝ සංසාරය තේරෙන්නේ නැහැ මුලින් කරද්දී. හැබැයි ඒක ඇප්ලිකේෂන් එකකට දාලා බැලුවම තියරිය මේකනේ කියලා ඒතකොට තමයි අවබෝධ වෙන්නේ. ඉතින් මේ සඳහා ඉතින් ඉඳගෙන පොලයක් පෑනක් කරන් ලියලි ඕවා කරනවට වඩා ගොඩක් මං ඒ දකින්න විදිහට ඵලදායි තනිකර ඔළුවෙන් ඒ සිමියුලේෂන්ස් රන් කරන එක. කොහොමද මේක ගත්තා මේ තියරි ගත්තා. දැන් උදාහරණයකට අපිට තියෙන ඩිස්ටිලේෂන් කොලම් කියලා. ඉතින් ඔය බොර තෙල් වගේ දැම්මාම ඔය ඩිස්ටිල් වෙලා එක එක ඒවා වැටෙන හැටි ඒවා තියෙනවා. ඉතින් කොහොමද මේකෙන් යන්නේ? මේ වෙච්ච උෂ්ණත්වය වැඩි කරොත් මෙහිම වාෂ්පයක් හැදෙනවා. ඊට පස්සේ එක ට්‍රේකින් අනිත් ට්‍රේ එකට යන්නේ කොහොමද? ඒ ට්‍රේ එකක් යන්නේ කොහොමද? එතන මෝල් බැලන්ස් එකක් දාන්නේ කොහොමද? ඉතින් මේ දේවල් ඔක්කොම ටික කොලයක් පෑනක් කරන් ඇඳ ඕවා කරනකොට වඩා මාර ෆාස්ට් කරගන්න පුළුවන්. මානසින් දැකලා ඔළුවෙන් මෙයා කරලා කොහොමද උනේ කියලා. ඒතකොට තමයි අර නොතේරෙන දේ තියරි ඔක්කොම ටික තේරෙන්න පටන් ගන්න. ඒතකොට කවුරු හරි කෙනෙක් කොලේක ලියලා ඇඳලා ඕවා කරන්න සෑහෙන කාලයක් දවසක් ගත කරනවා. සමහර විනාඩි 5 10න් එකපාර ටක් ගාලා එක සිමියුලේෂන්ස් රන් කරලා ඉවරයක් කරලා දාන්න පුළුවන්. ඉතින් පියෝර් බ්‍රේන් එක යූස් කරන්න යුනිවර්සිටි එකේදී මොකද විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්ගේ තියෙන ඕන ප්‍රධානම දෙයක් තමයි ක්‍රියේටිවිටි. ඉතින් ඒ ක්‍රියේටිවිටි මාර විදිහට ඉම්ප්‍රූව් වෙනවා. තනිකර ඔයා මේ මොලෙන් ගේම ගහන්න පුරුදු වුණාම මොලෙන් තනිකර සෑහෙන දේවල් කරන්න පුළුවන් ඔයාගේ ඒක පාවිච්චි කරන්න. ඉතින් ඒ වගේම තමයි ඊට අමතරව පාවිච්චි කරේ Q&A මෙතඩ් එක. Q&A මෙතඩ් එක පාවිච්චි කිරීමේ ප්‍රධානම හේතුව මම අර කලින් කියපු දේම තමයි තියරි තියෙන මෙල සංසාරයක් තේරෙන්නේ නැහැ. ඕක හැබැයි ප්‍රශ්නයකට යොදවන්න පටන් ගත්තාම තමයි මේකනේ කිව්වේ කියලා තේරෙන්නේ. හරි. ඉතින් යුනිවර්සිටි එකේ ඇත්තටම කරේ Q&As තමයි මොකක් හරි තියරි කොටසක් ගත්තොත් ඒකට අපිට සාමාන්‍ය ලෙක්චර් එකක් කියවුම් පස්සේ ඒකට අදාළ ප්‍රශ්න ටිකක් දෙනවා. ඉතින් ඒ හෑන්ඩ් අවුට් එකේ අරගෙන තියෙන ප්‍රශ්න මොනවද තියෙන්නේ කියලා බලලා ඒවට ඇප්ලයි කර බල තමයි ස්පේස් රිවිෂන් කරේ. ඒතකොට ඊට අමතරව පියෝර් බ්‍රේන් එක යූස් කරලා ඒ විෂය මතක් කිරීම කරා. ඉතින් යුනිවර්සිටි කාලේ ඔමයි කරේ. ඒතකොට ෆික්ස් ටයිම් එකක් තිබුණාද මට පාඩම් කරන්න? එහෙම ලොකුවට ෆික්ස් ටයිම් එකක් කියලා එකක් තිබුණේ නැහැ ඇත්තටම. මාස්ටර් ටයිම් එක බේරි වෙනවා. ලෙක්චර් සමහර දවස්වල දවල් ඉවරයි සමහර ඒවා හවස වෙනකන් තියෙනවා. ඒතකොට රැට ඒතකොට තව මොන හරි ඇක්ටිවිටි එකක් තියෙනවා නම් ඒ දේවල් තියෙනවා. මම යුනිවර්සිටි එකේ ඇතුලේ ඉන්න කාලේ ගොඩක් එළිය දේවල් මම ඉගෙන ගනිමින් හිටියේ. ඒතකොට ඒ දේවල් සඳහා විශාල වශයෙන් කාලය වැය කරන්න සිද්ධ වුණා. ඉතින් මේ හැමදේම බැලන්ස් කරගෙන ඒ කෝස් වර්ක් තියෙනවා අපිට. මට මතකයි සෙමෙස්ටර් 4 එකේ හැම සතියකටම එක කෝස් වර්ක් එක ගන්න තිබේ. කෝස් එක සාමාන්‍යයෙන් පිටු 60ක් විතර තියන්න තිබේ. ඔක්කොම අතින් ලියන්නයි අපිට තිබුණේ ඇත්තටම. ඉතින් ලොකු වර්ක් ලෝඩ් තිබ්බ සෙමෙස්ටර්ස් තිබුණා. ඉතින් මේ ඔක්කොම බැලන්ස් එකේ කොහොම හරි අර පියෝර් බ්‍රේන් එක පාවිච්චි කරපු ඒ නිසා නිකන් මනසින් විතරක් මතක් කිරීම නිසා විෂය කොටස් ස්පේස් රිවිෂන් කිරීමේදී ඒක මාර විදියට උදව් වුණා. මාර විදියට වෙලාව ඉතුරු වුණා. නැත්තම් ආයෙ ඉඳගෙන ඕවා කරන්න ගියාම තව කාලයක් යනවා. ඉතින් ඔච්චරක දේවල් කරන්න වෙලාවක් තිබුණේ නැහැ ඇත්තටම. විශ්වවිද්‍යාලයේ ඉද්දි ඉතාම වැදගත් දෙයක් තමයි ගඟ ගලන විදිහට ගලාගෙන යන්න දෙන්න ඕන. ගලන්න අර ඕන විදිහට ගලපන් මෙහෙම හිටපන් කියලා හිතුවොත් ඇකඩමික් පැත්තෙන් මම මේ කියන්නේ. ඇකඩමික් පැත්තෙන් ගලන විදිහට ගියේ නැත්තම් හිර වෙනවා සෑහෙන්න. ඉතින් අනිත් දේවල් වල ගලන විදිහට ගලන්න ගියලා ඇකඩමික් ගලන්න නැතුව හිටියොත් ඉතින් ඔලුඩින් වතුර ටික ගිහිල්ලා ගිල්ල යනකම් දන්නේ නැහැ. ඊට පස්සේ ඉතින් ආයෙ ලෙක්චරර්ස්ලා ගානේ පස්සෙන් දුවන්න එනවා. අනේ රිපීට් වෙලා තියෙනවා. අනේ 100 එකක් දාලා දෙන්නකෝ. අනේ 100 එකක් දාලා දෙන්නකෝ කිය අඬ යන්න වෙනවා. ඉතින් එච්චර චාටර් වෙන්නේ නැතුව ඇකඩමික් වලදී ගලාගෙන යන විදිහට ගලාගෙන යන්න දුන්නා නම් සෑහෙන දේවල් කරගන්න හැකියාව ලැබෙනවා. ඉතින් ඔන්න ඔහොම තමයි මම විශ්වවිද්‍යාලේ පාඩම් කරේ ස්පේස් රිවිෂන් පාවිච්චි කරලා.
ඉතින් ඔයාලට දැන් තේරෙනවා ඇති O level කරාත් A level කළාත් යුනිවර්සිටි එකේ හිටියා ස්පේස් රෙපිෂන් කියන එක සදාකල් නීතියක්. ඔයා ස්පේස් රෙපිෂන් කළ යුතුමයි. මොකද ඔයා ෆොගටින් කර්ව්ස් දන්නවා. අපේ අමතක වෙනවා අපිට 60 එක. ඒක වළක්වාගෙන අපේ එක්සෑම් එක වෙනකන් දේවල් මතක තියාගන්න අනිවාර්යෙන් ස්පේස් රෙවිෂන් කළ යුතුමයි. මම කරේ කොහොමද කියලා කියනවටත් වඩා මට වැදගත්ම දේ කියන්න ඕනේ මේ වීඩියෝ එක හරහා එක එක විදිහට අපි එක එක කාලවලදී පාඩම් කරන්නේ. අපි ඉගෙන ගන්න එක එක විදි අපි පාවිච්චි කරන tools වෙනස් වෙනවා. ඒ හින්දා ඒ ගැන කිසිම විදියකට අවුලක් ගන්න එපා. ගොඩක් ළමයි කියන දේ තමයි මම ඉස්සර මේ විදියට පාඩම් කරා මම O level කාලේ මේ විදියට පාඩම් කරා නමුත් A level කාලේ මෙහිම වෙන්නේ නැහැ. සමහර ළමයි කියන A level කාලේ මම මෙච්චර මාර ගැම්මෙන් වැඩ කරා නමුත් යුනිවර්සිටි ක්ලාස් කරගන්න බැහැ. ඒකට හේතුව ඔයාගේ අවුලක් නෙවෙයි. ඔයා පරිසරය වෙනස්, ඔයාගේ කන්ඩිෂන්ස් ඔක්කොම වෙනස්, ඔයාට සර්කම්ස්ටැන්සස් ඔක්කොම වෙනස්. ඉතින් එහෙම වෙනස් වෙලා තියෙද්දි ඔයාට පරණ විදියකටම වැඩ කරන්න බෑ. ඔයා හැමදාම නිකන් ඇවිදගෙන යනවා කියලා වහින වෙලාවකටත් එහෙම නිකන් ඇවිදගෙන යන්න බෑ. අනිවාර්යෙන් තෙමෙනවා. ඉතින් එහෙම වෙලාවලට තමයි කුඩයක් අරගෙන නිකන් ඇවිදගෙන යන්නේ. එතකොට ඔයාලා සාමාන්‍ය විදියට යන්න පුළුවන්. ඔයා ජීවිතේ ගත කරන ෆේස් එක අනුව භාවිතා කළ යුතු වෙන ටූල්ස් වෙනස් වෙනවා. ඉතින් ඒ ගැන වොරි වෙන්න එපා. ඔයා වැඩ ටික කරගන්න. ඒක තමයි මේන්ම දේ. මම මේ ඉන්න මොහොතේ මට තියෙන රිසෝසස් මොනවද? ඒ රිසෝසස් පාවිච්චි කරලා මම මොනවද කරන්න ඕනේ? මූලික බේස් එකක් තියෙනවා අනිවාර්යෙන් ඕනම දෙයකට ඒක අවබෝධ කරගෙන ඉතින් මේ වීඩියෝ සරහා මට හැමදේම මම channel එකේ ඉගෙනීම සම්බන්ධයෙන් හැමදේම කියලා දෙනවා මොකද්ද බේස් එක කොහොමද පාවිච්චි කරන්න ඕනේ කියලා. එය උපකාරයක් වශයෙන් අරගෙන ඒ බේස් එක මොකද්ද කියලා තමාට ඇප්ලයි කරගෙන ඒ අනුව වැඩ කටයුතු කරගෙන යන්න. මම විශ්වාස කරනවා මේ වීඩියෝ එක හරහා ඔයාලට අවබෝධයක් එන්න ඇති. O level කාලේ A level කාලේ යුනිවර්සිටි කාලේ මම කොහොමද පාඩම් කරන්න ඕනේ? ඒකේ කාලවල දේවල් වෙනස් වෙනවා. ඒක අවුලක් නෑ. ඒක හැටි. හරි. මම එනන්නේ රිෆ්‍රෙෂ් වෙලා හොඳට කොහොමද ඔළුවේ පාවිච්චි කරලා වැන්ටි කරගන්නේ කියලා හොඳ අවබෝධයක් එන්න ඇති කියලා. ඔයත් එහෙම හිතනවා නම් අනිවාර්යෙන් වීඩියෝ එක ලයික් කරන්න. O level කාලේ පාඩම් කරේ කොහොමද? යුනිවර්සිටි එකේ කොහොමද පාඩම් කරේ? ඔයා පාවිච්චි කරපු ටෙක්නික්ස් මොනවද? ඔයා ටූල්ස් මොනවද? මේ හැමදේම පහලින් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. අපේ මේ වීඩියෝස් බලන ළමයි ඔය කමෙන්ට්ස් කියවනවා මේ මගේ වීඩියෝ එකට අමතරව ඒවා හරහා ළමයි ගොඩක් දෙනෙක් ඉගෙන ගන්න. ඔයාගේ කමෙන්ට් එකක් හරහා ඔයා ලොකු සේවයක් අපේ ළමයි වෙනුවෙන් ඉෂ්ට කරනවා. බොහොම ස්තුතියි මේ වීඩියෝ එක අවසන් වෙනකන් නරඹුවාට. ඔයාත් කැමති ඇති ඔයාගේ ස්ටඩීස් සුපර් චාර්ජ් කර ගැනීම සඳහා. එහෙනම් අනිවාර්යයෙන්ම මේ තිරේ දිස්සන වීඩියෝ එකත් නරඹන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ඔබට ජය.